සුබදාසා කොහොමද ඔබලට? අපේ හිතේ තියෙන එකම බලාපොරොත්තුව මෙන්න මේක නේද? අප රටේ හැම දෙයක්ම නිෂ්පාදනය කරා නම් මම නම් ගන්න අපේ දේවල් විතරයි. ඔයාලත් එහෙමද? අපිටම කියලා හැම දෙයක්ම තියෙනවා නම් කොච්චර වටිනවද නේද? අපි කොච්චර ආඩම්බර වෙන්න පුළුවන්ද නේද? බලන්නකෝ අපේ විද්වතුන් අපේ විද්‍යාඥයන් ඉන්නේ එක්ක NASA හෝ වෙනත් දියුණු කම්පැනි වල නේද? ඒ කම්පැනි දියුණු වෙන්නේ අපේ විද්වතුන් නිසා. ඒ මොළ වලින් වැඩ ගන්න නැතුව වෙච්චාම ඒගොල්ලෝ මොනව කරන්නද නේද? මේකට ප්‍රධාන හේතුව දේශපාලන අධිකාරී වැරද. කොහොම වුණත් චුට්ටක් සතුටු වෙන්න පුළුවන් දෙයක් නම් තිබෙනවා. ඒක තමයි අද මම කතා කරන්න යන මාතෘකාව. ඔයාලා දැනගෙන හිටියාද ශ්‍රී ලංකාවෙත් පරිගණකයක් හදනවා කියලා? හදනවා පරිගණකයක් විතරක් නෙවෙයි තව ගොඩක් දේවල්. ඔයාලට මගේ channel එක subscribe කරන්න අමතක වුණාද? නෑ නේද? එහෙනම් subscribe කරලා like එකකුත් දාලා notification bell එකත් ඔබලම තියාගන්නකෝ. එහෙනම් අපි සොයා බලමු එම පරිගණක නිෂ්පාදනය කරන EVIS කියන සමාගම ගැන. EVIS කියන එකෙන් හඳුන්වන්නේ EW Information System කියන එක. මෙම ආයතනයේ හිමිකරු තමයි සංජීව වික්‍රමනායක කියන මහත්මයා. එම ආයතනයේ CEO Chief Executive Officer සහ Chairman කියන නිලතල දෙකම දරන්නේත් ඔහුමයි. EVIS සමූහ ව්‍යාපාරය 1986 දී තමයි ආරම්භ කරේ. ඒ IBM කියන සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස. එහිදී ඔවුන් කරේ පරිගණක සඳහා හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර් සහ විවිධාකාර සේවාවන් සැපයීම තමයි කළේ. 1999 ජූලි 7 වෙනි දින එම සමාගම EVIS කොලම්බෝ කියලා නැවත වෙනම ආයතනයක් ලෙස ස්ථාපිත කළා. ඒ මගින් පරිගණක සම්බන්ධ බොහෝ දේවල් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සිදු කළා. සිස්කෝ වැනි ආයතන සමග එකතු වෙලා පරිගණක සම්බන්ධ උපාංග සොෆ්ට්වෙයාර් වැනි දේවල් හඳුන්වා දුන්නා. 2013 දී තමයි වටිනාම දේ සිදු වුණේ. ඒ තමයි හම්බන්තොට සූර්යබව ප්‍රදේශයේ පරිගණක නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීම. මෙන්න මේක තමයි එම ෆැක්ටරි එක. මෙම පරිගණක කම්හල තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම පරිගණක නිෂ්පාදන කම්හල. මෙම පරිගණක කම්හල 2013 නොවැම්බර් මාස 8 වෙනි දින එකල ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා වූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් තමයි විවෘත කළේ. මෙන්න මේක තමයි එම පරිගණකය. හැබැයි EVIS සමාගම තනියම නෙවෙයි මෙම පරිගණක නිෂ්පාදනය කරන්නේ. ඒ සඳහා හවුල්කාර ජාත්‍යන්තර සමාගම් කීපයකුත් ඉන්නවා. ඒ සමාගම් තමයි Intel, Microsoft, ASUS සහ Paypetron කියන සමාගම්. මේ බලන්නකෝ එම පරිගණකයට තිබෙන ජාත්‍යන්තර ප්‍රමිතිකරණය. මෙම සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවා වන්නේ සංජීව වික්‍රමනායක මහත්මයාම තමයි. ක්‍රමක්‍රමයෙන් එම සමාගම ලංකාවේ ප්‍රදේශ කීපයකට ව්‍යාප්ත වුණා. ප්‍රදේශ 8ක ශාඛා විවෘත කළා. මේ වන විට එම සමාගම විසින් නිෂ්පාදන රැසක් හඳුන්වා දීලා තිබෙනවා. ඒ අතර all in one computer desktop එක, laptop එකක් තිබෙනවා, tablet එකක් තිබෙනවා. ඒ වගේම පරිගණක උපාංග තියෙනවා, software තියෙනවා, ඒ වගේම smart TVත් හදනවා. මේ වන විට එම සමාගමේ ඉතාමත් උගත් සේවක සේවිකාවන් 250ට වැඩි ප්‍රමාණයක් සේවයේ යෙදී සිටිනවා. මේ තියෙන එම සමාගම හදන ලැප්ටොප් එක. මේ තියෙන එම සමාගම හදන තවත් පරිගණකයක්. මේ තියෙන all in one කියන පරිගණකය. මේ තියෙන EVIS සමාගම හදන ටැබ්ලට් එක. EVIS සමාගම තව ටික දවසකින් ෆෝනුත් හදන්න පටන් ගනීවි නේද? මේ තියෙන තවත් එකක්. ඒක තමයි ස්මාර්ට් බෝඩ් කියන ඩිවයිස් එක. ලෙක්චර් රූම්ස් වලට පන්ති වලට කියාපු උපකරණයක්. මේ තියෙන්නේ EVIS ස්මාර්ට් ටෙලිවිෂන් එක. ඉතින් මෙම නිෂ්පාදන වලට අමතරව තව පරිගණක උපාංග තියෙනවා, softwares තියෙනවා, ගොඩක් දේවල් තව තිබෙනවා. නිෂ්පාදනය කරනවා. මේ වන විට එම ආයතන අවුරුදු 37ක අධ්‍යක්ෂකම් සහිත දැවන්ත ආයතනයක්. එම ආයතනයේ මේ වන විට ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 124ක් දිනලා තිබෙනවා. රට පුරාම සේවා ස්ථාන 51ක් පමණ තිබෙනවා. මේ වන විට EVIS නිෂ්පාදන සිම්බාබ්වේට අපනයනය කිරීම සිදු කරනු ලබනවා. අනාගතයේ තවත් අප්‍රිකානු රාජ්‍ය කීපයකට එම නිෂ්පාදන අපනයනය කිරීමට සැලසුම් කරලායි තිබෙන්නේ. විශේෂයෙන්ම සැම්බියාව, කෙන්යාවට සහ දකුණු අප්‍රිකාවට.
ඒ වගේම ආයතනය පුළුල් කිරීම සඳහා චීනය සමග සාකච්ඡා කරමින් සිටින්නේ. මේ සමාගම මේ ඩිවයිස් හදන්න ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් මිලදී ගන්න චීනයෙනුයි සිංගප්පූරුවෙනුයි තායිලන්තයෙනුයි. ඉතින් මේ EV සමාගමට එම රටවල් වලටත් ඩිවයිසස් අලෙවි කරන්න පුළුවන් වේවි නේද? ඔයාලා දන්නවද මෙම ආයතනයේ වසරක ආදායම කොච්චරද කියලා? රුපියල් බිලියන 1ක් පමණ වෙනවා. අපූරුයි නේද? ඉදිරි මාස 3 සඳහා සැලසුම් කරලා තියෙන ආදායම ඩොලර් මිලියන 1ක්. ඔයාලා දන්නවද මෙම කම්පැනි එක පටන් ගත්තේ ඩොලර් මිලියන 1.7ක් ආයෝජනය කරලා. ඒ සමගම බංග්ලාදේශ සමාගමකුත් ඩොලර් මිලියන 2ක් ආයෝජනය කරා මෙම කම්පැනි එකේ. ඉතින් බංග්ලාදේශයට ඩිවයිස් ටිකක් විකුණ ගන්න පුළුවන් වෙයි නේද? තව දෙයක් තමයි මෙම කම්පැනි එකෙන් 75%ක්ම වැඩ කරන්නේ කාන්තාවන්. මේ තමයි EV සමාගම සම්මාන ලබන අවස්ථාවක්. Best Workplace කියලා සම්මානයක් ලැබලා තිබෙනවා. EV ආයතනය තමයි ශ්‍රී ලංකාවේ Microsoft Global Training Program එකේ පාර්ට්නර් වෙන්නේ. ඉතින් එම ආයතනය ශ්‍රී ලංකාවේ පරිගණක දැනුම වැඩි කිරීම සඳහා විශාල කාර්යභාරයක් සිදු කරනවා. ඔයාලා මගේ channel එක subscribe කරාද? කරේ නැත්නම් කරුණාකරලා කරලා like එකකුත් දාලා notification bell එකක් දමන්නකෝ. හොඳයි එහෙනම් ස්තුතියි නලබුවාට. තව වීඩියෝ එකකින් අපි මුණ ගැසෙමු.